2025-26 වසරට අදාළව බටහිර ඔස්ට්‍රේලියාවේ ස්කිල්ඩ් මයිග්‍රේෂන් සඳහා ලබා දෙන අවස්ථා ප්‍රමාණය සීමා කිරීමට යෝජනා වී තිබෙනවා. පැරණි අයදුම්කරුවන්ට වීසා ලබා දීමට ඇති ප්‍රමාද අඩු කිරීම මෙන්ම ඉදිරියේදී වීසා අයදුම් කරන්නන්ගේ ප්‍රොසෙසිං කාලය අඩු කිරීමේ අරමුණින් මේ සිදු කරන බවයි රජය පෙන්වා දෙන්නේ. ඒ අනුව ස්ටේට් නොමිනේටඩ් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් යටතේ බටහිර ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන් 30%කින් අඩු කෙරෙන බවයි සඳහන් වන්නේ. එය සංඛ්‍යාත්මකව 5000 සිට 3400 දක්වා අඩුවනවා. නියතතේ ඉදිකිරීම් වෛද්‍ය සේවා තාක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා සීමිත ප්‍රමාණයකට පමණක් 2025-26 සඳහා බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවස්ථාව හිමිවනවා. කෙසේ වෙතත් මෙය බටහිර ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයට සහ නව නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට අහිතකර බවයි ප්‍රධාන අමාත්‍ය රොජර් කුක් පෙන්වා දෙන්නේ. ස්කිල් මයිග්‍රේෂන්ස් අඩු වුවහොත් ඉදිකිරීම් සහ ආර්ථික ක්‍රියාකාරකම් මන්දකාමී වී නිවාස සහ සේවා හිඟේ වැළිවෙන බව ඔහු සඳහන් කරනවා. එහෙත් අමාත්‍ය උපදේශක ජුලියන් හිල් පෙන්වා දෙන්නේ මෙමකින් පැරණි අයදුම්කරුවන්ට ඇති වීසා ප්‍රමාණය අඩු කිරීමක් සිදුවන හේයින් නව සංක්‍රමණික වීසා කප්පාදුවෙන් ඊට බලපෑමක් සිදු නොවන බවයි.